අපි ඉගෙන ගන්න පුතේ තුන්වෙනි විභව්‍යතාමාන ගැටලුව. අපි ගිය සතියේ ඉගෙන ගත්ත මුදලක් ගෙවන්න ඕන අවම කාසි ප්‍රමාණය. අපි තුන්වෙනි ගැටලුවෙන් ඉගෙන ගන්නවා යම් මුදලක් ගෙවන්න ඕන වැඩිම කාසි ප්‍රමාණය. අපි මුලින්ම බලමු අපිට ලැබිලා තියෙන ගැටලුව මොකක්ද කියලා. මේ බලන්න පුතේ. රුපියල් 2 රුපියල් 5 යන කාසි වර්ග තුනම යොදාගෙන රුපියල් 10ක් ගෙවීමට අවශ්‍ය වැඩිම කාසි ගණන කියන. හරි. ප්‍රශ්න තේරුම් ගමු පුතේ. රුපියල් 10ක මුදලක් ගෙවන්න ඕනේ. මේ 10 ගෙවන්න රුපියල් 2 රුපියල් 5 කියන කාසි වර්ග තුනමත් යොදා ගන්න ඕනේ. ඒත් එකම තියෙනවා අපිට වැඩිම කාසි ප්‍රමාණය. වැඩිම කාසි ප්‍රමාණයකින් කොහොමද ගෙවන්නේ කියලා අපි බලමු. මුලින්ම අපි ගෙවන්න ඕන කාසි වර්ග තුන ලියා ගන්න. මේ බලන්න පුතේ. අපි රුපියල කාසි ගෙවන්න ඕනේ. ඒ නිසා රුපියල් 1 ඊළඟට රුපියල් 2 ඊළඟට රුපියල් 5 කියලා මම ලියා ගන්නවා. දැන් මේ කාසි වර්ග තුනම ගෙවන්න ඕන නිසා මම හිතනවා මම ලියා ගන්නවා මේකෙන් එක කාසියක වටිනාකම හොයනවා. මේ බලන්න රුපියල් 1 කාසි 1ක්, රුපියල් 2 කාසි 1ක්, රුපියල් 5 කාසි 1ක් මම ලියා ගන්නවා. ඊට පස්සේ මම මේකේ වටිනාකම එකතු කරනවා. රුපියල් 1 කාසි 1ක් රුපියලයි. රුපියල් 2 කාසි 1ක් රුපියල් 2යි. 5 කාසි 1ක් රුපියල් 5යි. එතකොට එතන වෙනවා පුතේ රුපියල් 8ක් එනවා. දැන් අපිට ගෙවන්න ඕනේ රුපියල් 10ක්. ඒ නිසා මම මොකද කරන්නේ 10න් 8ක් අඩු කරනවා 2යි. දැන් පුතේ අපෙන් අහන්නේ ගෙවන්න ඕන කාසි වලින් කාසි වැඩිම ප්‍රමාණය. කාසි වැඩිම ප්‍රමාණය හොයනකොට මෙන්න මේ 10 මතක් ලැබිලා ඉතුරු වෙන රුපියල් 2 මම ගෙවනවා වටිනාකම අඩු කාසි වලින් වැඩිපුර ලැබෙන විදිහට. ඒ කියන්නේ මෙන්න මේ රුපියල් 2 මම ගෙවනවා රුපියලේ කාසි වලින්ම ගෙවනවා. ඒ කියන්නේ මේ රුපියල් 2 මම ගෙවනවා රුපියල් 1 ඊළඟට රුපියල් 1. ඒ කියන්නේ රුපියලේ කාසි 2කින්ම ගෙවනවා. එහෙනම් දැන් මම එතන ලැබුණු කාසි ටිකත් මෙතන ලියා ගන්නවා. රුපියලේ කාසි 2ක්. හරි. දැන් මම බලනවා කාසි වල එකතුව කීයද කියලා. මෙතන 1යි 2යි 3යි. මෙතන 1යි මෙතන 1යි. දැන් බලමු අපි කාසි වල හරියට රුපියල් 10ක් එනවාද කියලා. මේ බලන්න. 1 වරක් 3 3යි. දෙවරක් 1 2යි. 5 වරක් 1 5යි. දැන් අපි එකතු කරලා බලමු. රුපියල් 1 කාසි 3 3යි. 2 කාසි 1ක් 2යි. 5 කාසි 1ක් 5යි. 3යි 2යි 5යි 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 10යි. මෙන්න රුපියල් 10 වටිනාකම වෙනවා. දැන් අපි කාසි ප්‍රමාණයත් එකතු කරමු. රුපියල් 1 කාසි 3යි. රුපියල් 1 කාසි 3යි. 2 කාසි 1යි. 5 කාසි 1යි. එහෙනම් දැන් පුතේ කාසි වල එකතු බලමු 3යි 1යි 4යි 4යි 1යි 5යි. එහෙනම් රුපියල් 2 රුපියල් 5 යන කාසි වර්ග තුනම භාවිතා කරලා රුපියල් 10ක ගෙවීමට අවශ්‍ය වැඩිම කාසි ගණන කියෙන්නේ රුපියල් කාසි 5යි. කාසි ගණන 5. ඒ නිසා අපි 5ට ඉරි ගහනවා.